We knew the world would not be the same. A few people laughed, a few people cried, most of them were sad. Now I'm become death, the destroyer of worlds. USA vs ඉරාන් වෝ එකත් එක්ක නියුක්ලියර් කියන වර්ඩ් එක මේ වෙනකොට ලෝකෙ ගොඩාක් තැන් වලින් ඇහෙන්න ලැබෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අන්න ඒ ගැන. ඉතින් පහසුව සඳහා අපි මේ ටොපික් එක වීඩියෝස් දෙකකට ඩිවයිඩ් කරගන්නවා. ෆස්ට් වීඩියෝ එකෙන් අපි නියුක්ලියර් ෆියුෂන් vs නියුක්ලියර් ෆිෂන්ස් එහෙමත් නැත්නම් නියුක්ලියර් රියැක්ෂන්ස් ගැන කතා කරමු. සෙකන්ඩ් වීඩියෝ එකෙන් අපි බලන්නේ නියුක්ස් එහෙමත් නැත්නම් නියුක්ලියර් වෙපන්ස් ගැන. ඉතින් අපි නියුක්ලියර් ෆියුෂන් වගේ නියුක්ලියර් රියැක්ෂන්ස් ගැන කතා කරන්න කලින් මුලින්ම බලමු කෙමිකල් රියැක්ෂන් එකයි නියුක්ලියර් රියැක්ෂන් එකයි තියෙන මේන් ඩිෆරන්සස් මොනවද කියලා. මේන්ලි කෙමිකල් රියැක්ෂන් එක සිද්ධ වෙන්නේ ඒ කෙමිකල් රියැක්ෂන් එකට සහභාගී වෙන මූලද්‍රව්‍ය අණු හෝ සංයෝගවල පවතින පරමාණු හෝ අයනවල ඉලෙක්ට්‍රෝනවල විපර්යාසයන් හේතුවෙන් නව රසායනික සංයෝග බිහිවීමයි. උදාහරණයක් විදිහට අපි හිතලා බලමු මැග්නීසියම් ලෝහ කැබැල්ලක් තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයකට එකතු කර අවස්ථාවක්. මේ ප්‍රතික්‍රියාවේදී මැග්නීසියම් ලෝහ පරමාණුව HCl අණු දෙකක් සමග ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ වායුමය හයිඩ්‍රජන් අණුවක් පිට කරනවා. ඉතින් අපි මේ ප්‍රතික්‍රියාවේදී මැග්නීසියම් ක්ලෝරීන් සහ හයිඩ්‍රජන් වල පරමාණු ගැන වෙන වෙනම සලකා බලමු. මේ ප්‍රතික්‍රියාවට සහභාගී වන මැග්නීසියම් පරමාණු මැග්නීසියම්හි ග්‍රවුන්ඩ් ස්ටේට් එක එහෙමත් නැත්නම් මැග්නීසියම්හි භූමි අවස්ථාවේ පවතිනවා. මේ නිසා මේ මැග්නීසියම් පරමාණු ඉලෙක්ට්‍රෝන 12කින් සමන්විත වෙනවා. නමුත් ප්‍රතික්‍රියාවෙන් පසු සෑදෙන මැග්නීසියම් ක්ලෝරයිඩ් අයනික සංයෝගයේ මැග්නීසියම් පවතින්නේ මැග්නීසියම් ධන 2 අයන ලෙසටයි. ඉතින් මේ අවස්ථාවේදී මැග්නීසියම් සතු පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන 10ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 2ක් මැග්නීසියම්ගෙන් ඉවත් වෙලා තියෙනවා. ක්ලෝරින් සලකා බැලුවොත් ප්‍රතික්‍රියාවට පෙර තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තුළ ක්ලෝරින් පවතින්නේ Cl- අයන විදියටයි. ප්‍රතික්‍රියාවෙන් පසුව සෑදෙන අයනික සංයෝගය වන මැග්නීසියම් ක්ලෝරයිඩ් තුළ ක්ලෝරින් පවතින්නේ ක්ලෝරින් ඍණායනයක් ලෙසම වේ. ඉතින් මෙන්න මේ නිසා ප්‍රතික්‍රියාව සිදුවීමේදී ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන වෙනස් වීමක් සිදු වෙලා නැහැ කියලා අපිට පේන්න තියෙනවා. හයිඩ්‍රජන් ගැන සලකා බැලුවොත් ප්‍රතික්‍රියාව ආරම්භයේදී තනුක HCl ද්‍රාවණය තුළ හයිඩ්‍රජන් පවතින්නේ H+ ධනායන ලෙසයි. නමුත් ප්‍රතික්‍රියාව අවසානයේදී හයිඩ්‍රජන් පවතින්නේ උදාසීන වායුමය හයිඩ්‍රජන් අණු ලෙස. ඉතින් ප්‍රතික්‍රියාව ආරම්භයේ තිබූ H+ ධනායන 2 ප්‍රතික්‍රියාව අවසාන වීමේදී H2 වායුමය උදාසීන අණුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය තුළදී හයිඩ්‍රජන් අයන දෙක මගින් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන තියෙනවා. මේ අනුව අපිට පේන තියෙන දේ තමයි මැග්නීසියම් වලින් ඉවත් වූ ඉලෙක්ට්‍රෝන දෙක හයිඩ්‍රජන් මගින් ලබාගෙන ඇති බව. නමුත් අපිට මෙතනදී වැදගත්ම දේ තමයි ප්‍රතික්‍රියාව ආරම්භයේදී තිබු මැග්නීසියම් ක්ලෝරින් හා හයිඩ්‍රජන් පරමාණු හෝ අයන ප්‍රතික්‍රියාව අවසානයේදී ඒ කවුන්ට් එකම තියාගෙන ඉතුරු වෙලා ඉන්නේ. ඉතින් මේ සඳහා හේතුව තමයි ප්‍රතික්‍රියාව තුළදී මැග්නීසියම් හයිඩ්‍රජන් හෝ ක්ලෝරින්හි න්‍යෂ්ටීන්හි පවතින ප්‍රෝටෝන හෝ නියුට්‍රෝන සංයුතීන්ට කිසිදු බලපෑමක් සිදු නොවී. රසායනික ප්‍රතික්‍රියාවකදී අදාළ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන පරමාණු හෝ අයනවල නියුක්ලියස් එක එහෙමත් නැත්නම් න්‍යෂ්ටියෙහි කිසිදු වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. එතකොට නියුක්ලියර් රියැක්ෂන් එක වෙන්නේ ඒක නෙවෙයිද? නෑ, නියුක්ලියර් රියැක්ෂන් එක මූලිකම සිද්ධ වෙන්නේ න්‍යෂ්ටිය මූලික කරගෙන. නියුක්ලියර් රියැක්ෂන් එකදී මේන්ලි වෙන්නේ වඩාත් අස්ථායී න්‍යෂ්ටියක් හෝ න්‍යෂ්ටීන් කිහිපයක් ප්‍රතික්‍රියා කිරීමෙන් අනතුරුව වඩාත් ස්ථායී න්‍යෂ්ටියක් හෝ න්‍යෂ්ටීන් කිහිපයක් අපිට ප්‍රතිඵල විදිහට ලබා ගන්න පුළුවන් වීම. ඉතින් අපිට මේ නියුක්ලියර් රියැක්ෂන්ස් මේන්ලි කැටගරිස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. ෆස්ට් කැටගරි එක තමයි නියුක්ලියර් ෆිෂන් එහෙමත් නැත්නම් න්‍යෂ්ටික විඛණ්ඩනය කියලා කියන්නේ. සෙකන්ඩ් කැටගරි එක තමයි නියුක්ලියර් ෆියුෂන් එහෙමත් නැත්නම් න්‍යෂ්ටික විලයනය කියලා කියන්නේ. ඉතින් දැන් අපි බලමු නියුක්ලියර් ෆියුෂන් සහ නියුක්ලියර් ෆිෂන් අතර තියෙන මේන් ඩිෆරන්සස් මොනවද කියලා. නියුක්ලියර් ෆිෂන් එහෙමත් නැත්නම් න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාවක් සිදුවීමට නම් ස්කන්ධයෙන් සාපේක්ෂව වැඩි ස්ථායීතාවයෙන් සාපේක්ෂව අඩු න්‍යෂ්ටියක් අපිට ඕන වෙනවා. ඉතින් ප්‍රතික්‍රියාව අවසානයේදී මෙම න්‍යෂ්ටිය ස්කන්ධයෙන් සාපේක්ෂව අඩු ස්ථායීතාවයෙන් සාපේක්ෂව වැඩි න්‍යෂ්ටින් කිහිපයක් බවට පත් වෙනවා. එක්සැම්පල් එකක් විදිහට අපි යුරේනියම් 235 අයිසොටෝප් එක නියුට්‍රෝන එකක කොලයිඩ් කරලා සිදුවන ප්‍රතික්‍රියාව සලකා බලමු. ඉතින් මේ ප්‍රතික්‍රියාවේදී වඩාත් අස්ථායී නියුක්ලියස් එක වෙන්නේ යුරේනියම් 235 අයිසොටෝප් නියුක්ලියස් එක. ප්‍රතික්‍රියාව අවසානයේදී ස්ථායීතාවයෙන් වඩාත් වැඩි බේරියම් හා ක්‍රිප්ටන්ගේ පරමාණු දෙකක්
හා නියුට්‍රෝන 3ක් අපිට පළ විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මේ රියැක්ෂන් එකේදී ફોකස් එක දෙන්න ඕනේ මේන් පොයින්ට්ස් දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි ප්‍රතික්‍රියක වන යුරේනියම් 235 අයිසොටෝප් එකේ හා නියුට්‍රෝනයන් ස්කන්ධවල එකතුව ප්‍රතිඵල විදිහට ලැබෙන බේරියම් හා ක්‍රිප්ටන් පරමාණු වල හා නියුට්‍රෝන 3හි ස්කන්ධවල එකතුවට වඩා කුඩා ප්‍රමාණයකින් වැඩි වීම. ඉතින් ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව තුළදී ස්කන්ධය ඉතා කුඩා ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. ඉතින් නියුක්ලියර් රියැක්ෂන් එක තියෙන මේන්ම පොයින්ට් එක තමයි අපිට මේ නැති වුණ ස්කන්ධය, ඒ කියන්නේ මේ වුණ මාස් ලොස් එක අපිට ශක්තිය එහෙම නැත්නම් එනර්ජි එක බවට කන්වර්ට් කරගන්න පුළුවන් වීම. ඉතින් මේ නිපදවන එනර්ජි එකේ විශාලත්වය අපිට ෆිසිසිස්ට් ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් හඳුන්වා දෙනු ලැබූ E mc² ඉක්වේෂන් එක යූස් කරලා මෙෂර් කරගන්න පුළුවන්. ඉතින් මේ ඉක්වේෂන් එකේ E කියලා කියන්නේ අපිට මේ ප්‍රතික්‍රියාවේදී ලැබෙන ශක්ති ප්‍රමාණය. M කියලා කියන්නේ මේ ප්‍රතික්‍රියාවේදී හානි වුණ ස්කන්ධ ප්‍රමාණය. C² කියන්නේ ආලෝකයේ වේගයේ වර්ගය. ඉතින් අපි දන්නවා C නැත්නම් ආලෝකයේ වේගය කියන්නේ නියත අගයක් කියලා. ඒකේ අගය වෙන්නේ 3 × 10 බලයේ තප්පරයට මීටර. ඒ හින්දා ඔයගොල්ලන්ට හොඳටම පේනවා මේ ප්‍රතික්‍රියාවේදී ඉතා කුඩා ස්කන්ධයක් හානි වී ගියත් ඉනිපදවන ශක්තිය අතිශය විශාල අගයක් ගන්නා බව. ඉතින් මේක තමයි නියුක්ලියර් රියැක්ෂන් එකක තියෙන බියුටි එක. at the same time danger එක. ඒ තමයි ෆස්ට් පොයින්ට් එක. දැන් බලමු අපි සෙකන්ඩ් පොයින්ට් එක මොකක්ද කියලා. සෙකන්ඩ් පොයින්ට් එක තමයි ඔයගොල්ලෝ නෝට් කරා නම් මේ ප්‍රතික්‍රියාවේදී නියුට්‍රෝන එකක් යුරේනියම් 235 අයිසොටෝප් එකත් එක්ක කොලයිඩ් කළාට ප්‍රතික්‍රියාව අවසානයේදී පළ වශයෙන් නියුට්‍රෝන 3ක් ලැබිලා තියෙනවා. මේ නිසා ප්‍රතික්‍රියා මාධ්‍යයේ යුරේනියම් 235 අයිසොටෝප් විශාල ප්‍රමාණයක් දැනටමත් තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී එක් නියුට්‍රෝනයක් එක් යුරේනියම් 235 අයිසොටෝප් නියුක්ලියස් එකක් එක්ක කොලයිඩ් වෙන සැලසුවොත් ප්‍රතික්‍රියාව අවසානයේදී පළ විදිහට නියුට්‍රෝන 3ක් ලැබෙන නිසා මේ නියුට්‍රෝන 3 වෙනම ප්‍රතික්‍රියා මාධ්‍යයේ ඉන්න යුරේනියම් 235 අයිසොටෝප් නියුක්ලියස් 3ක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඉතින් මේ විදිහට නැවත ප්‍රතික්‍රියා ද්‍රාවණයක් එහෙම නැත්නම් චේන් රියැක්ෂන් එකක් විදිහට මේ රියැක්ෂන් එක වෙනවා. ඉතින් මේ වන සෑම ප්‍රතික්‍රියා වාරයකදීම ඉතා කුඩා ස්කන්ධ හානියක් සිදු වෙනවා. මේ ස්කන්ධ හානිය මගින් සාපේක්ෂව විශාල ශක්තියක් ජෙනරේට් කරනවා. නමුත් මේ චේන් රියැක්ෂන් එක තුළදී ප්‍රතික්‍රියා වාර ඉතා විශාල සංඛ්‍යාවක් සිදු වෙනවා. ඉතින් ඒ නිසා මේ නියුක්ලියර් චේන් රියැක්ෂන් එකකින් ඉතා විශාල ශක්තියක් නිපද වෙනවා. නියුක්ලියර් ෆියුෂන් එහෙම නැත්නම් න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවකදී වෙන්නේ ස්කන්ධයෙන් සාපේක්ෂව අඩු න්‍යෂ්ටීන් දෙකක් ඉතා ඉහළ පීඩන හා උෂ්ණත්වයට යටතේ ප්‍රතික්‍රියාවට ලක් වෙලා සාපේක්ෂව ස්ථායීතාවයෙන් වැඩි ස්කන්ධයෙන් වැඩි න්‍යෂ්ටියක් අපිට ප්‍රතිඵල විදියට ලැබී. ඉතින් අපේ පෘථිවියේ මේන් එනර්ජි සෝස් එක එහෙම නැත්නම් ප්‍රධාන ශක්ති ප්‍රභවය වෙන සූර්යයා තම ශක්තිය නිපදවා ගන්නේ නියුක්ලියර් ෆියුෂන් එහෙම නැත්නම් න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා මගින්. අපි දැන් සූර්යයාහි සිදුවන මේන් නියුක්ලියර් ෆියුෂන් රියැක්ෂන් එක සලකා බලමු. මේ ප්‍රතික්‍රියාවේදී ස්ථායීතාවයෙන් සාපේක්ෂව අඩු ප්‍රෝටෝන 4ක් ඉතා ඉහළ උෂ්ණත්ව හා ඉතා ඉහළ පීඩනයට යටතේ ප්‍රතික්‍රියා කරලා ස්ථායීතාවයෙන් සාපේක්ෂව ඉහළ හීලියම් න්‍යෂ්ටියකුත් පොසිට්‍රෝන දෙකකුත් ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන දෙකකුත් අපිට ප්‍රොඩක්ට්ස් විදිහට ලැබෙනවා. ඉතින් අපි කලින් ඔබ්සර්ව් කරපු ෆිෂන් රියැක්ෂන් එකේදී වගේම මේ රියැක්ෂන් එකේදී පළවල ස්කන්ධයේ ප්‍රතික්‍රියා කළ ස්කන්ධයට වඩා ඉතා කුඩා ප්‍රමාණයකින් අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සිදුවීමේදී ඉතා කුඩා ස්කන්ධ හානියක් වෙලා තියෙනවා. ඉතින් මේ ස්කන්ධ හානිය ශක්තිය බවට පත් වෙනවා. ඉතින් ඒ එනර්ජි වැලියු එකත් අපිට E mc² ඉක්වේෂන් එක යූස් කරලා පා ගන්න පුළුවන්. normally nuclear fusion reaction එකකින් අපිට ලබා ගන්න පුළුවන් ශක්ති ප්‍රමාණය nuclear fission නැත්නම් න්‍යෂ්ටික විකණ්ඩන ප්‍රතික්‍රියාවකින් ලබා ගන්න පුළුවන් ශක්ති ප්‍රමාණයට වඩා විශාල අගයක් ගන්නවා. එතකොට නියුක්ලියර් වෙපන්ස් කියන්නේ මොනවාද? nukes එහෙමත් නැත්නම් nuclear weapons කියලා කියන්නේ මිනිසුන් nuclear reactions use කරලා හදාගත්ත ගොඩක් වටිනා නිර්මාණයක්. ඉතින් අපි next video එකකින් මේ nukes ගැන කතා කරමු.